ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි සැමන් කරි එකක් හදන විදිහ බලමු. මුලින්ම අපි සැමන් ටින් එක කඩා ගන්න ඕනි. ඊට පස්සේ ඒකේ තියෙන වතුර ටික අයින් කරලා භාජනයකට එකතු කරලා මොනවද ඕනි කරන්න කියලා බලමු අපි. මුලින්ම අපිට ඕනි වෙනවා ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, කොච්චි, ගොරකා මේ සේරම අපි එකතු කරගෙන මුලින්ම කපලා තියාගමු. ඊට පස්සේ අපි තෙල් ටිකක් රත් කරගමු. තෙල් ටික රත් වෙනකොට අපි තෙලට 3-5 හැඳි 3ක් මිරිස් කුඩු හැඳි 3ක් එකතු කරගෙන හොඳින් තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරන්න. ඔයාලා සැරට කන්න කැමති නම් ටිකක් මිරිස් එකතු කරන්න පුළුවන් වැඩිපුරින්. ඊට පස්සේ මේ ටික තෙලේ බැදෙනකොට අපි කපාගත්ත ලූණු, සුදු ලූණු, කොච්චි, ගොරකා, කරපිංචා මේ සේරම ටික මේකට එකතු කරන්න ඕනි. එකතු කරලා ඒ ටිකත් චුට්ටක් තෙලේ බැදෙන්න ඇරලා අපි ඒකට වතුර ටිකක් එකතු කරගන්න ඕනි. වතුර එකතු කරාට පස්සේ චුට්ටක් තැම්බෙන්න තියලා ඉවරලා තමයි අපි සැමන් ටික එකතු කරගන්නේ. දැන් හොඳට බැදිලා තියෙන්නේ. අපි වතුර එකතු කරගමු. අපි සැමන් ටිකත් එකතු කරගත්තා. දැන් හොඳට තැම්බෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ අපි රස අනුව ලුණු එකතු කරමු. ඔයාලා කන ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. ගිහින් එන්නම්.